ඔයාට මේ වීඩියෝ එක හම්බ වෙනවා නම් අද රෑ 12ට කලින් මේ කියන හැම දේම හොඳට අහගන්න. කාලිමෑනියෝ තමයි ඔයාට මේ පණිවිඩය දෙන්නේ. කාලිමෑනියෝ කියනවා ඔයාට බය වෙන්න එපා පොඩ්ඩක්වත්. අද රෑ 12ට කලින් ඔයා මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලෙන්න ළඟයි. කාලිමෑනියෝ කියනවා ඔයාගේ නවතම ద్వාරය ඔයාගේ අද රෑ 12න් පස්සේ විවෘත වෙනවා කියලා. ඔයා මොනවා හරි දෙයක් ඔයාට නෑ කියලා හිතනවා නම් අද රෑ ඒකේ පළවෙනි අඩිය පටන් ගන්නවා කියලා පළවෙනි පියවරයකට අද පටන් ගන්නවා කියලා තමයි දරුවෝ කියන්නේ. කාලිමෑනියෝ කියනවා ඔයාගේ ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලෙන්න ළඟයි. ඒකේ පළවෙනි පිටුව අද රෑ 12න් පස්සේ පෙරලෙනවා කියනවා. ඔයාට බය වෙන්න එපා කියනවා. කාලිමෑනියෝත් එක්ක මුළු ජීවිත කාලය පුරාම රැඳෙනවා කියනවා. ඔයා හිතන්නේ නැති තෑගි ඔයාට ඉස්සරහට ලැබෙනවා. ඔයා දැන් හිටියට වඩා අඩි ගාණක් උඩින් තමයි ඔයා ඉස්සරහට ඉන්නේ. ඉතින් බය නැතුව ශක්තිමත් වෙලා මේ වෙලාවේ ඔයාගේ ජීවිතය ගෙනියන්න කියනවා. ඔයා හැමතිස්සෙම විශ්වයත් කාලිමෑනියන්වත් විශ්වාස කරන්න කියනවා. විශ්වයේ මාතාව කාලිමෑනියන් ඔයාට ඔයාගේ ජීවිතයටත් වඩා ආදරේ කියනවා. හැමතිස්සෙම ඔයාට දෙයක් නැති වුණා කියලා දුක් වෙන්න එපා කියනවා. ඊට වඩා දෙයක් දෙන්නයි එහෙම වුණේ කියලා කාලිමෑනියෝ ඔයාට ලස්සන කතාවක් කියනවා. කාලිමෑනියෝ කියනවා ඔයාගේ ජීවිතේ අද රෑ 12න් පස්සේ ඔයාගේ හැම දෙම ෆුල්ෆිල්මන්ට් වෙන්න ගන්නවා. ඔයා අද රෑට කාලිමෑනියන්ව මතක් කරලා නිදා ගන්න කියලා කාලිමෑනියන් කියනවා. කාලිමෑනියෝ කියනවා තවත් ඔයා මේ වෙලාවේ වාගෙන ඍණ ශක්තිය නැති කරගන්න එපා. ධන ශක්තිය නැති කරගන්න. ඔයාට හැම දෙයක්ම දෙන්න කාලිමෑනියෝ සැදී පැහැදී සිටිනවා කියනවා. ඔයාට මොනවා හරි දෙයක් නැති වුණේ හොඳට ඔයාගේ ජීවිතේ අනාගතේ සාර්ථක වෙනවා. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා කියලා කාලිමෑනියෝ කියනවා. මොකද කාලිමෑනියන්ට අවශ්‍යයි කියනවා ඔයාට මේ පණිවිඩය මේ හරහා දෙන්න. ඉතින් ඔයා මේක දැක්කනම් කාලිමෑනියන්ට ස්තුතියි කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද කාලිමෑනියන්ට අවශ්‍යයි ඔයාට ඔයාගේ අනාගතය කියන්නේ. ඒ වගේම ඔයා මේ වෙලාවේ දුකින් ඉන්නවා නම් ඔයා මේ මොහොතේ කඳුළු පිහදාන්න. ඉතින් අපි මේ වගේ තවත් පණිවිඩ අරගෙන තවත් වීඩියෝ එකකින් ඔබත් එක්ක කතා කරන්න එන්නම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Tarot with Moana TikTok page එක TikTok channel එක follow කරන්න අමතක කරන්න එපා. private reading ඕන නම් මට WhatsApp එකට message එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් මේ විදිහටම මුණ ගැහෙමු.